ලෝකය කැරකුණාට ලෝකය කැරකුණාට අපි හෙලවෙන්නේ නෑ 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 එහෙම දෙයක් නෑ අන්න නැතත් බොන්න නැතත් හිතට දුකක් නෑ 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 එහෙම දෙයක් නෑ මිහි පිට කරන්න බැරි කිසිම දෙයක් නෑ හිතගෙන දිව්‍ය ලෝකෙ පවන්න නම් දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ සහෝදරයෝ වගේ හිටියට සහෝදරයෝ නොවෙයි එක පවුලක් වගේ හිටියට එක පවුලක් නොවෙයි කැපිලි කෙටිලි නැත්තෙම නෑ ඒවා උඩින් නොවෙයි මේක ඇතුලේ තියෙන ජොලිය කියලා වැඩක් නොවෙයි මේක ඇතුලේ තියෙන ජොලිය කියලා වැඩක් නොවෙයි දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ වැඩ කෙරුවත් අපි ඕන සල්ලි තමයි පිච්චිය නැති වුණාම හැමට පොල්ල තමයි එහෙට මෙහෙට රෝල් දාලා පටිය රෝල් තමයි කොහේ ගියත් මොනව කළත් ලොජින් එහෙම තමයි අපි කොහේ ගියත් මොනව කළත් ලොජින් එහෙම තමයි දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ ලෝකය කැරකුණාට ලෝකය කැරකුණාට අපි හෙලවෙන්නේ නෑ 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 එහෙම දෙයක් නෑ අන්න නැතත් බොන්න නැතත් හිතට දුකක් නෑ 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 එහෙම දෙයක් නෑ මිහි පිට කරන්න බැරි කිසිම දෙයක් නෑ හිතගෙන දිව්‍ය ලෝකෙ පවන්න නම් බෑ දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ දුකයි සැපයි දෙකම එකයි අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ අපේ ලොජ්ජකේ නන්නානේ නානේ නන්නානේ නා 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 මොකද තවම කට්ටිය කවුරුවත් ඇවිල්ලා නැත්තේ? කුසුම් මහත්තයා නම් නිවාඩු කියමුකෝ. එතකොට අපේ මානවඩු සර්වයි ශාන්ති මිසු. බලමු. කවුරුත් එන්නේ නැහැ නේද? මයි රජා. එතකොට දැන් බිස්නස් එකට කවුරු හරි ආවොත් මගේ ඒගොල්ලෝ ඉතින් ඉන්නවා. කුසුම් මහත්තයා. Morning, sir. Take a seat. Oh, sir, parcel ටික නේ. හරි හරි සර්. අපි ඔක්කොම ඉතාම ආරක්ෂා සහිතව ගෙවල් වලටම දෙන්න දෙනවා. ඔයවත් නම් මේ වගේ හොඳ සර්විස් එකක්. ඔව් සර්.
Thank you. Okay, sir. Miss. ඉතින් පාසල් ටික හම්බුණා නේද? එකනේ කියන්නේ අපි. අපි එක මිස් සයිමත් එක්ක. හරිද? මිස්ගේ හැන්ඩ්ෆෝන් නම්බර් එක දුන්නේ නේද? වෙලා තියෙන්නේ අප්පා මේ වැඩ උදේ නැගිට වෙලාවෙ ඉඳන් අතු ගන්නවා උයනවා මොකක්ද අප්පා මේ ජීවිතේ ඔන්න ශාන්ති මට ඕනට වඩා වැඩ කිව්වොත් එහෙම මම ඔයත් එක්ක තරහ වෙලා අම්මලා ගෙදර යනවා කිව්වොත් කිව්ව තමයි ඔන්න මිනිහේ කුණාම කරන වැඩවල සීමාවක් තියෙන්න බෑ ශාන්ති පියල් මට තේ එකක් ගේන්න Hello, good morning, darling. Honey, මම වන්ට කතා කරන්නම හිටියේ. ඔයාගේ hair style එක හරි ෂෝක් කනේ. අනේ you darling. ඒක නෙමෙයි අර දමයන්තිගේ බ්ලවුස් එක ෂෝක්. ඒක ගත්තේ මායාගේ shop එකකින්ද දන්නේ නැහැ නේ. අනේ ඕ මට සීටු සල්ලි දෙන්න පාරක් වුණානේ. නේ මැඩම් මට කතා කරන්නවද කොහෙද? මම වන්ට තව ටිකකින් යන්නම්. සමාවෙන්න අයියලා මම මේ පාර නැගිට්ටා දැන් අර පහුවෙලා ඇදිනේ අනේ මගේ උපැස් ඉවල නෑනේ ඒකයි මේ පැටලිලා පය පැටලිලා වැටෙන්නේ අය පැකිටලා ඉතින් කොහොමද මගේ ඇඟ උඩ වැටෙන්න ඕනද බබ අනිත් මිනිස්සුන්ට ගෑගෙන ඔබට මගේ ඇඟ උඩනේ ඕක ඉතින් දැන් මිනින රක්ද මේ අනේ ජම්පරි මාත්‍යා අන්න ලිතක් තිබ්බනේ ලිතක් මොන ලිතක් අය පොඩි ගම නගත් බලන්න කතාව වදිනේ අපිට බුද්ධි ගනින්න අනේ මල්ලි දැන් රාහු කාලේ බලන්න දෝන හරිබල වෙන්න එපා ඒ රාහු කාලේ පිළිබඳව මට කටපාඩම් ඒක කටපාඩමින් කියන්නම් ඒක නෑ ජම්පරි මාත්‍යා ලිතක් තිබ්බනේ වාගාව ඒ ලිත තියපු දැන් මට මතක නෑ දැන් මොකටද ඔය ලිත හොයන්නේ නෑ ඒකේ තියෙනවනේ හූනන් ඇඟ වැටීම සුබ පලාපල තියෙනවනේ ඒක පොඩක් බලාගන්න හූනේ කොහෙද වැටුනේ උඹනේ වැටුනේ දැන් මල්ලි ඇඟට හූනෙක් වැටුණාද ඔව් කොහෙද දැන් හූනගේ ඉංගුවේ මේ හූනේ වැටෙන්නේ කිඹුලේ ඔව් මේ කිරි හූන උදේ පාන්දර මගේ ඇඟට වැටුනේ මෙතන හූනන් ඇඟ වැටීම යනවා ලිදා ගන්නත් දෙන්න චිකි කොට මන්ද හූන ඔව් බුදිගන්න අදාපුර කොමලි අනේ ඇත්තට මේ කෙල්ලගේ කන ඇහෙන්නේ නැද්ද මන් දන්නේ මෙච්චර කතා කළා කොමලි මේ නෝ ඈ බං උඹේ කනේ පොක්කලා ගැවිලාද මන් දැන් කොච්චර වෙලාවක් ඉඳලා කෑ ගහනවද මේ නාන කාමරේනේ මේ හිටියේ ඉතින් ඇහෙන්නේ කොහමද මේ මම ලොකු මාමලෑ ගෙදර යනවා හරිද මේ හදිසියෙම අම්මා මාමලා ගෙදර යන්නේ ඇයි
වී වගේක් තියෙනවා කියලා ගේන්න එන්නලු. මං ඒක බලලා එනකන් ගෙදරට වෙලා ඉන්න ඕනේ. හරි. අම්මා යන්න. මම ගෙදරටම වෙලා ඉන්නම්. මේ හැබැයි මට උඹව විශ්වාස නැහැ පොඩ්ඩක්වත්. කොහේ හරි ගිහිල්ලා අහු වුණොත් එහෙම දැනගනින් මං කරන වැඩේ. නෑ අම්මේ. මම කොහෙවත් යන්නේ නැහැ. මං ගෙදරට වෙලාම ඉන්නම්. අම්මා ගිහිල්ලා එන්න ඉක්මනට. කොහේ හරි ගිහිල්ලා අහු වෙයන්කෝ ඉතින්. අහු වුණොත් බලාගමු. අහෝ වෙන්න ඉතින් මම අම්මට කියලා යන්නේ. මොකද උඹ කිව්වේ? නෑ අම්මේ. මේ මම කිව්වේ මේ අම්මා මාමලා දිහා ඉඳලා එද්දි මේ වෙල් මාළු ටිකක් අරන් එනවද? මේ මම බලාට උයලා තියන්නම්. උඹ දැන් ඒකමද ඔය මට ඇහෙන්න කිව්වේ? ඈ? ඔව්. ඒක තමයි. අනේ මේ කොමලි උඹට බෑ මාව තම්බන්න. අනර ගේ ඇතුළට ඵලයක්. වෙනවා මෙතන. වෙල් මාළු. කවන්නම් මං උඹට වෙල් මාළු. දෙයියනේ මේ අර ගම් කුප්පියා නේද? කොහෙන් පහත් වුණාද මන් දන්නේ. දැන් මං කොහොමද යන්නේ? පුතේ මොකද දිව්වේ මේ ගම ආරාධු ගන්න මේ අවුරුදු කාලේ නෙවෙයිනේ. නෑ මම මේ නිකන් දිව්වේ. නිකන් දුවන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. හැබැයි මන් දුවගෙන ආවේ පුතාව අල්ලගන්න. අනේ අංකල් මාව ගොඩට ගන්න. අනේ මට උදව් කරන්නකෝ. හරි මේ පොඩ්ඩක් ඉඳගෙන කතා කරමුකෝ. මේ වගේ සුන්දර වෙල්ලයක් හම්බෙන්නේ නැහැ නේ ජීවිතේ. කතා කරන පුතාගේ සරප්පුව. අනේ අංකල් මට පරක් වෙනවා. මාව ගොඩට ගන්න උදව් කරන්නකෝ. හරි පුතාට කවදාද පරක්කුන්නේ නැත්තේ? හා පුතාට මං ගොඩ ගන්න ටක් ගාලා දෙන්නම් උදව්වක්. දෙන්නත්. කොටෝ උඹලට උදව් කරන්න කියලා අපිට මෙහෙමයි නේ උනේ. හරි අම්මේ. උඹට හොඳ වැඩේ. අම්මේ ජීවිතේට නාන්න වතුර ඇලජෙක් මූට තේරෙන්නේ නැද්ද? අනේ අම්මේ. අයියෝ. මේ මොන මගුලක්ද සමර එකෙන් ඉස්සලා නෑ. ටොකෝ. අයියා වැඩ වගේනේ. ඒක කරාට ඒක හොඳයි. අයියා මට කිරි එකක් දෙන්න. කිරි නෑ තේ එකක් දෙන්න ඕන. අයියෝ දැන් හරියට මෙහි වැකේෂන් කාලේ වගේනේ. මොකද මට තේරුණා. නෑ දැන් කවුරුත් නෑනේ. දැන් නුවන්ත ගියා. එතකොට කුසුම් ගියා. එතකොට ඇන්ට් අයියා ගියා. සුගති අයියා ගියා.
නේ. හරි පාළුයි. ඒ වෙලාවට එහෙම තමයි ඉතින් ගමේ ගියාම එන්නේ නැහැ ටික කාලයකට. මොකද ඒ හොඳට කෑම තියෙනවනේ ජරාවල්නේ කන්නේ. ඒකයි. හැබැයි සුගති නම් එනවා කිව්වා. හෙට දුව. එනවා කිව්වා. එනවා කිව්වා. අනේ එනවා නම් හොඳයි. මං හරි පාළුවෙන් හිටියේ. ඒ කියන්නේ දැන් අපි ඉන්නකොට පාළුයි. නෑ එහෙම නෙමෙයි මං කිව්වේ. දැන් මේ සුගති අයියානේ මාව මෙහාට ගෙනලා දැම්මේ. ඒකයි. ඉතින් මේ නවාතැන නිකන් ඕපන් වීසා වගේනේ. ඕනේ ඒකට එන්නත් පුළුවන් ඕන වෙලාවක යන්නත් පුළුවන්. ඒක තමයිනේ. දැන් අයියත් යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. යන්න හිතෙනවා අප්පා. මේ ඔක්කොම ඔළුව වන ඔල්මාදකාරෝ නෙන්න මේක ඉන්න බෑ. ඔල්මාදකාරයෝ? ඔළුව වන අයියා මට නේද කිව්වේ? ඔය තොප්පි හොඳ නම් දාගත්තට කමක් නෑ. ඔක්කොම ඉන්න ඔල්මාදකාරෝ. මම ඉන්න ඕනේ. ඔය දුවන් සෝනි ඔය මන් නෑ මාන්න මම මේ පාන බැන්ඩට පොඩ්ඩක් යන්න කියලා මේ අර මං කුසේ දීපු වැඩ ටික කෙරුවද? අවු ළඟ නෝනා කියමු වැඩ ටික සේලම හොද්දේ වැඩ ටික සේලම කළා. හැබැයි මන් නෙමෙයි. එන කවුද කරේ? කවුද කරේ කුසේ වැඩ ටික? ඒක නම් මගෙන් ආන්නේ මම. ඒක ලාසා. දැන් මංජුට කියන්න බැරි රහසුත් තියෙනවා. කොහොමරි ගවන්නේ නැහැ ඉතින්. වැඩ ටික වුණානේ. නෑ මට නම් දැනගන්න ඕන කවුද ඒ වැඩ ටික කෙරුවේ කියලා. මේයි නෝන මෝඩේකුන් නෙමෙයි. වෙනෙන් අවුලු මමන් නෙමෙයි වෙනෙන් අවුලුන් නෙමෙයි අලුන්නෝ. කනේ සුනේදා අපේ පරම්පරාවේ කට්ටිය වැඩට හොර නැහැ. වංගී ඒ හරිය නම් මොකටද? කරනවා නම් හොඳයි ඉතින්. බලමු. මලන්නේ නෑ නමුනෝන මේ නමුනෝනන් ඉන්න දිනාගන්න ගියා සොලි එමනේ ලොකුමාත්‍ය මම පාලන පොඩ්ඩක් නංගාලා ගිහිල්ලා එන්න. නංගාලා ගිහිල්ලා එන්න. මොකක්ද අර කියලා ගියේ? මං කොහොමද දන්නේ? ඒක ඉතින් උගෙන් අහන්න ඕනේ. ආපු දෙන්කෝ. Experimenting with water. What is so familiar to us that we may think we know everything about it? But we will make... උනේ වැඩද දන්නේ? මල්ලි. මම මේ පොතක් කියවනවා. interesting discovery. දවස් ඉල්ල යන්න ගියේ. කියන්න. ඕන දවස් කරන්න. ඔව්. නෑ මේකයි. වැඩේට බාධා කරාද මන් දන්නේ නැහැ. කමන්නේ. ඉතින් කියන්නකෝ. මොකද? මට පොඩ්ඩක් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න හිතුණා. ෂා. හොඳ අදහසක් නේ ආවා. තියවා. හොඳට ඉගෙන ගත්ත කොල්ලෙක් නේ. වාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මේකයි ගුණය. දැන් අපි ඉගෙන ගත්ත එක කොට ඉස්කෝලේ විෂයන් 8ක් තිබ්බනේ. ඒතකොට ඉංග්‍රීසි විෂය එකයි. ඒකට ඒකේ අපිට ඔය ලියන වැඩ ඔක්කොම ඒ ලියන ඒවා ටික ඔක්කොම කරගන්න පුළුවන්. කතා කරන එක තමයි අප්සෙට්. ඒ කියන්නේ අනිත් විෂයන් 7ම සිංහලෙන්නේ කතා කරේ. ඔව් ඉතින් මේක ඉංග්‍රීසි වල භාවිතා වුණේ නෑ. දැන් අපි සිංහල ටීචර් සිංහලෙන්නේ කතා කරේ. ඉතින් එතකොට සිංහල වැඩිපුර කතා කරා. ඉංග්‍රීසි කතා කරුන්නේ නෑ. ඉතින් අපිට ඉංග්‍රීසි කතා කරන එක පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා නම් අයියෝ මං හරි සිම්පල් වැඩක්. මං උදව් කරන්න. අද කාලේ ඉතින් අද කාලේ ඉංග්‍රීසි ටිකක් නැතුව මුකුත් කරන්න බෑනේ අයියේ. අයියට කියන්නේ ටොයිලට් එකකටවත් යන්න බෑනේ. ඔයාලා දවසක් මම පාරේ යනකොට මට එහෙම අමාරුවක් වෙලා මම වටපිට බලනකොට ගහලා තිබ්බ ටොයිලට් කියලා. මම ටක් ගාලා ගිහිල්ලා බැලුවම ඊ ගෙදර බඩු ඔක්කොම අයින් කරලා. හෂෝ
ටූලෙට් ඒක බදු දීමට තිබේ ටොයිලට්. ඒ ටොයිලට් නෙමෙයිද? ඔය ඒක කරාද වැඩි? නෑ එතන කරා නම් මම කුටි කනවා. ඉතින් බලන්න අයියද ඔය භාවිතේ නැති හින්දානේ. ඔව් ඉතින් අපි කරන්න දෙයක් නෑ. ඉතින් මව් භාෂාව අපේ සිංහල මේක දෙවෙනි භාෂාව උනේ කියන්නේ අපිට වැඩේ කේසුනේ. මේකනේ ලෝකය කැරකුණාට අපි හෙලවෙන්නේ නෑ නෑ. හැන්ට ඇන්ට නෙමෙයි මණ්ඩු ඉතින් හරි අදයි යන්න තියෙනවා. මම ඇදගෙන යනවා නම මේකද කෝකද කී කියුවේ? ඔබ මේ පළාතේ නෙවෙයිද කියලා අහන්න ඕනේ. ඒක නෑ ඇත්ත තමයි. ඔය වැඩ කරන්න දෙන එක සෝරි. එහෙම මුකුත් කියන්න බෑනේ මානා. ඒ වුණාට දෙන්නේ එක වැඩ මම කරන එක බෑනේ මම. අන්න පාර පැත්තට ගියා නෝනා. මාන්නයා